කාටද මේ සුබානාගතේ? ජනතාවට නෙමෙයි. ඕක තමයි අපේ වැරදි කියලා. ඡන්ද දෙන නමුනාසල හිතනවා මේ අපට සුබානාගතේ කියලා. නෑ. ජනතාවට නෙමෙයි සුබානාගතේ තියෙන්නේ කාටද? ආන් එතනෝකාරයට සුබානාගතේ. කැසිනෝකාරයට සුබානාගතේ. කොමිස් කාක්කන්ට සුබානාගතේ. කුඩු ජාවාරම්කාරයාගේ සුබානාගතේ. පාර්ලිමේන්තුවේ ඉන්න මාසේ පඩිය 250ට ප්‍රස්තාව කරපු කෙනා හොයාගන්න බැරි තරම් වත්කම් බරකම් තියෙන කෙනාට තමයි සුබානාගතේ. ජනතාවට නෙමෙයි. ජනතාවගේ සුබානාගතේ අසුබ වෙලා. ජනතාවටින් හිතනවා මේක ග්‍රහාපලයක්. මේක භූමි දෝෂයක්. අනේ යනවා ශාස්ත්‍රහන්. අනේ යනවා බෝධිගාන. අනේ යනවා පිරිත්තහන්. මොනද? යාඥා කරා. ජනතාව යන්නේ මේක තමගේ අපල කියලා හිතාගෙන. ජනතාවගේ අපලයක් නෙමෙයි කියන්නේ. මොකද මේ තියෙන්නේ? දැන් ඔක්කොම බදාගෙන කනවා. එමෙන්නත් අද ඔය දැන් නෝන කෙනෙක් උසාවි කියපු නිසා හෙලිදරව් වෙච්ච එකවත්කම් දරකම් ප්‍රකාශ. අනික් කට්ටිය නෝනලා දැන් ගෙවල් වල ගාඩ් කරගෙන ඉන්නේ. එළියට දාන්නේ නැතුව. ඒ ඔක්කොම එළියට ගියොත් එහෙම මේ ආණ්ඩුවේ වත්කම් දරකම් ප්‍රකාශ දෙක ඔක්කොම හරියට හෙලිදරව් වුණොත් එහෙම ගත්ත ණය ගෙවන්න පුළුවන් මේ සල්ලි වල. ඔය ගෙවා ගන්න බැරුව තියෙන ණය බිලියන 6000ක් ණය වල තියනවා කියනවනේ. ජනගහණයෙන් හැම පුරවැසියෙම ලක්ෂ 3මාරක් ණයකාරයෙක් කියනවනේ. ඒ ණය ටික ගෙවන්න පුළුවන් තරම් මේ කට්ටිය හම්බ කරගෙන ඉන්නේ. එකතු කොල්ල තියෙන්නේ. මොකද වත්කම් දරකම් ප්‍රකාශ වල ඔය සමහරු පෙන්වන්නේ භාගයක්. ඕක කියන්නේ මාර්තු 31ට Tamange වත්කම් දරකම් ප්‍රකාශය පෙන්වන්නේ ගුවන් බඳ මොකද කරන්නේ? බැංකුවේ තියෙන සල්ලි මාර්තු 31ට කලින් අයින් කරනවා. අයින් කරලා මාර්තු 31න් පස්සේ ආයෙ දානවා. එතකොට මාර්තු 31ට තියෙන ටික තමයි පෙන්නන්නේ. සමහරුන්ට තියෙන්නේ Tamange නමින් නෙමෙයි. Tamange කාර්ය මණ්ඩලයගේ නමින්. Tamange ලේකම්ලාගේ නමින්. Tamange ඥාතියෝගේ නමින්. ඔය දැන් මේ පෙන්නලා තියෙන එක්කෙනෙක්ගේ ඒවා එයාගේ නෝනට තියෙන ඒවා. එයාගේ නමින් තියෙන ඒවා. ඔක්කොම ටික පෙන්නුවොත් එහෙම මරුවට තියෙන්නේ. අපි අහනවා අපේවත් බලන්නකෝ. ජනතා විමුක්ති ධර්මනේ තමුන්නාන්සේලගේ දිස්ත්‍රික්කයේ විජිත හේරත් සහෝදරයා මේ මම අවුරුදු 13ක් පාර්ලිමේන්තුවේ අර එමෙතුමල්ලගේ වගේම ජනතා විමුක්ති ධර්මනේ අපේවත්කම් දරකම් බලන්න. මොනවද කියන්නේ කියලා අපිත් ආසයි. අනේ අපේවත්කම් දරකම් ප්‍රකාශත් කවුරු හරි බලනවා. වැඩිපුරම තියෙන්නේ නැත තමයි වැඩිපුරම. ඉඩම් නැත. කොටස් වන්ද පොලේ නැත. මොකද ව්‍යාපාර වස්තු නැත. ණයට අරගෙන නැත. ණයට දී නැත. වාහන ඔය තියෙන එක විතරයි. ඒත් පක්ෂෙට ලංකාවේ නෙමෙයි ලෝකෙ හැරි ඉන්න මම අභියෝග කරන්න පුළුවන් නම් ලංකාවේ නෙමෙයි ලෝකෙ හැරි ඉන්නවා නම් හොයාගන්න තමන්ගේ മന്ത്രിවරයා ඇටියට මගේ තමන්ගේ බැංකු ගිණුමේ අංකය දන්නේ නැති മന്ത്രിවරු ඉන්නවා නම් ඒ ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණ. අපි දන්නේ නැහැ. මම අපේ බැංකුවේ මගේ බැංකු ගිණුම මොකද්ද කියලා අහුවොත් මගේ අංකය මන් දන්නේ නැහැ. ඒකේ කීයක් තියෙනවද කියලා මන් දන්නේ නැහැ. ඒක දන්නේ පාර්ලිමේන්තුවේ ලංකා බැංකුවේ මැනේජර් මහත්තයා. පාර්ලිමේන්තුවේ ඉන්න ලංකා බැංකු ශාඛාව. මේකේ මැනේජර් මහත්තයා දන්නේ. ඇයි අපි අඩුතරමේ අපේ බැංකු ගිණුමේ අංකවත් දන්නේ නැහැ. ඒක හොයන්නේ නැහැ. ඒකත් ජනතාවටයි. ඒකත් ජනතාවගේ. මේ හේමාල් සහෝදරයා එයාගේ වැටුප එයා ගන්නෙ නැහැ. අපි අපේ മന്ത്രി වැටුප ගන්නෙ නැහැ. අපි මේවත් මීට කලින් කිව්වේ නැහැ. දැන් අපි කියන්න ඕන තමුන්නාසල. මොකද තමුන්නාසල හිතනවා මේ අපිත් අර හොර ගොඩේ ඉන්නේ කියලා. නෑ ඒක වැරදි. අපි කියන අපි අභියෝග කරන්න පුළුවන් නම් ඒ ඇමතිවරු අවුරුදු 13ක් පාර්ලිමේන්තුවේ ඉන්නකොට තමන්ගේ හර්මුතු පරම්පරාවට හොයාගෙන තියෙනවා. පුළුවන් නම් හොයන්න ජනතා විමුක්ති පෙරමුණේ අපි පාර්ලිමේන්තුවේ ඉන්නවා අවුරුදු 13ක්. අපි මොනවද හොයාගෙන තියෙන්නේ? අපේ මොනවද දකින්න තියෙන්නේ?
ඉතින් අපි අහන මේ රටේ ජනතාවට මේ දෙකෙන් මොකද්ද හොඳ? තමන්ගේ ඡන්දය අරගෙන ගිහිල්ලා තමන්ගේ බදු මුදල් මංකොල්ල කන හොරු රැයක්ද හොඳ? එහෙම නැත්නම් ඒව ආරක්ෂා කරපියව් ඒවා මංකොල්ල කන්න එපා කියලා කියන අපිද හොඳ? මම කියන්නේ මට නම් තේරෙන්නේ නැහැ ඇයි මේක ජනතාවට තේරෙන්නේ? ඇයි මේ වෙනස තෝරගන්නේ? අපි පක්ෂපාත වලින් UNP ශ්‍රී ලංකා JVP බෙදෙන්න පුළුවන්. හැබැයි අපිට තියෙන්න ඕන ගඳසුව නඳුර ගන්න නහය තියනවා වගේ රහ නඳුර ගන්න දිව තියනවා වගේ අපේ මොලේ තියෙන්න ඕන මොකද්ද මේ ඇත්ත යුක්තිය හරියට තේරුම් ගන්න. මොකද්ද මේ ඇත්ත? ඇයි අපි මේ කෑ ගහන්නේ? මොකද අම්මේ අපි මේ පාර්ලිමේන්තුවට ගියාම අපි දැක්කා අපිට පේනවා මේ රටේ ජනතාව නෙමෙයි වැඩිකාරයෝ. මේ රට හදන්න බැරි වෙලා තියෙන්නේ. මේ රට විනාශ වෙන්නේ. මේ රට විකිරණ දත්ත ගිහිලා තියෙන්නේ. මේ රටේ හැම දරුවෙක්ම උපදින දරුවෙක්ව ලක්ෂ 3මාරක ණයකාරයෙක් වෙලා තියෙන්නේ ජනතාවගේ වරදින් නෙමෙයි. ජනතාව වැඩිකාරයෝ. මේ සියල්ලට වැඩිකාරෝ මේ රට පාලනය කරපු පාලකයෝ. දේශපාලකයෝ. අද රටේ මංකොල්ල කන්න, අපරාධ කරන්න, ඝාතන සිද්ධ කරන්න, ඔය සියලු ආකාරයේ පොරමරකම් කරන්න දේශපාලකයාගේ අනුග්‍රහය නැතුව බෑ. ලංකාවේ බාන සිද්ධ වෙච්ච හැම අපරාධයක් ලොකු වෙන්න පුළුවන්, පොඩි වෙන්න පුළුවන් පිටිපස්සේ ඉන්න දේශපාලක රැකවරණය. දේශපාලන රැකවරණය. රත්නපුරේ කොටකෙතන ඉඳලා ඔය හැම තැනකම සිද්ධ වෙච්ච මහා මිනිස් ඝාතන පිටිපස්සේ දේශපාලකයෝ ඉන්නේ. ලංකාවට ගේනවා නම් මහා පරිමාණ මත්පැන් කන්ටේනර් පිටින් ඒවයි පිටිපස්සේ දේශපාලකයෝ ඉන්නේ. කුඩු ගේනකොට ඒකේ පිටිපස්සේ දේශපාලකයෝ ඉන්නවා. මේක නෑ. කල්පනා කරලා බලන්න. අද ලංකාවට කන්ටේනර් පිටින් එන්නේ සිමෙන්ති නෙමෙයි. ටයර් නෙමෙයි. ලංකාවට කන්ටේනර් පිටින් එන්නේ මත් කුඩු. මං කියන්නේ ඒක. අද ලංකාව ලෝකේ නන්දරාපු මත්කුඩු ප්‍රවාහනය කරන මධ්‍යස්ථානයක් වෙලා තියෙනවා. ඒක තමයි ඇත්තද? ඉතින් මෙන්න මේ අපරාධය වළක්වන්න. රටේ ආර්ථිකය කියන්නේ කළු සල්ලි නෙමෙයි. රටේ ආර්ථිකය කියන්නේ හැබැයි නිෂ්පාදනයක් සිද්ධ වෙන්න ඕන. අපේ හේමා සහෝදරයා කිව්වා වගේ. රටේ නිෂ්පාදනයයි වැඩි වෙන්න ඕන. නිෂ්පාදනය වැඩි වෙනවයි කියලා කියන්නේ කුඩු වැඩි වෙන එක නෙමෙයි. එතනෝල් වැඩි කරන එක නෙමෙයි. ඉස්කාගාර වැඩි කරන එක නෙමෙයි. කැසිනෝ ව්‍යාපාර වැඩි කරන එක නෙමෙයි. නිෂ්පාදනය කියලා කියන්නේ රටට අලුතින් ආදායම් එන ක්‍රමෝපායන් ඇති කරනවා. අපේ රටේ තියෙන මහා දැවැන්ත මානව සම්පත ප්‍රයෝජනයක් ගන්න. අපි විශ්වාස කරනවා ජනතා විමුක්ති පෙරමුණේ පාලනයක් ඇතුලේ අපේ ආණ්ඩුවක් ඇතුලේදී අපි පළවෙනි තැන දෙන්නේ එතනෝල් වලට නෙමෙයි. අපි පළවෙනි තැන දෙන්නේ කැසිනෝ වලට නෙමෙයි. අපි පළවෙනි තැන දෙන්නේ මත්කුඩු ව්‍යාපාර වලට නෙමෙයි. ඒවා අහෝසි කරලා අපි පළවෙනි තැන දෙන්නේ අපේ වටිනා මානව සම්පත ප්‍රාග්ධනයක් හැටියට ආයෝජනයක් හැටියට යොදවන්න. ආයෝජනයක් හැටියට යොදවන්න. අපේ ගෙදර ඉන්න අම්මා අක්කව වහල් සේවයට පිටරට යවන එක නෙමෙයි මානව ප්‍රාග්ධනය කියන්නේ. අද බලන්න අපේ රටේම තියෙන මේ මහ පොළොව ඇතුලේ තියෙන නිෂ්පාදන සම්පත් ටික උඩට ගන්න කොච්චර දැනුම තියෙන මිනිස්සු ඉන්නවද ප්‍රයෝජනයක් ගන්න නැතුව. ලෝකේ ඉන්නනවා තාක්ෂණ වේදියෝ, ගණකාධිකාරීවරු, වෛද්‍යවරු, හෙදියෝ, ඉංජිනේරුවෝ. ඒක තමයි මානව සම්පත. අපි අද ලෝකෙත් එක්ක හෙට්ටු කරන්න ඕන එකත් එක්ක. තොපේ නිෂ්පාදනය අපිට දීපියව. අපේ මානව ප්‍රාග්ධනය අපි දෙන්න. මෙන්න අපි හදාපු මානව සම්පත. අද අපේ රටේ අධ්‍යාපන ක්‍රමයේ තියනවාද එහෙම වැඩක්? අද නෑ. අද තියෙන්නේ ඒ තුන ගත් එකවත් විශ්වවිද්‍යාලයෙන් එළවන එක. විශ්වවිද්‍යාලයට එන්න දෙන්නේ නෑ. පහේ ශිෂ්‍යත්ව විභාගේ පාස් වුණ දරුවෝ ඉන්නවා. දරුවන්ට අද ඉස්කෝලයක් නෑ. හරි කෙලියක් ඒක. ශිෂ්‍යත්වයේ වැඩිම ලකුණු ගන්නවා. ශිෂ්‍යත්වයේ කඩේම් ලකුණු ටික දානකොටම නිවේදනයක් දානවා. මෙන්න මේ පාසල් වලට ළමයි ගන්නේ නැත. ඇයි? ඒ පාසල් වලට ළමයි තවුසිසා දියුණු වෙන්නේ වලද? වෙන ග්‍රහ ලෝකෙකින් ළමයි ඇවිල්ලා පදිංචි වෙලාද? මොකද වෙලා තියෙන්නේ?
ඒ පාසල් වල පන්ති කාමර වලට ළමයි ඊට කලින් අරගෙන ලැයිස්තු වලින් ගන්නවා. විභාගේ පාස් වෙන ළමයාට යන්න තරක් නැහැ. ඒකට උත්තරේ මොකද්ද ඊළඟට ගුණවර්ධන මහත්තයාගේ? එයා දැන් ගුණවර්ධන නෙමෙයි අගුණවර්ධන වෙලා ඉන්නේ. ළමයින්ට නම් අගුණවර්ධන. බන්දුල අගුණවර්ධන. ඇයි? දැන් එයාගේ උත්තරේ තමයි ශිෂ්‍යත්ව විභාගය හොසි කිරීම. නියම වැඩේ. කළොත් කරන්නෙම නොකරන්න ඕන වැඩේ. නැත්තරම නේ. කරපන්කෝ කරන්න ඕන වැඩේ. කරන්නෙම නොකරන්න ඕන වැඩේ. එහෙනම් බන්දුල අගුණවර්ධන වෙලා ඉන්නේ දැන්. පටන් ගත්ත හැම එකක්ම ඉවරයි. බලන්න බොරුද කියලා. එතුමාට තියෙනවා වෙන අසනීපයක්. ඒ අසනීපය තමයි කවුරුත් නොකරපු જાතියව කරන්න ආසාවක් තියෙනවා. ටියුෂන් කරන ගමන් චිත්‍රපටි හැදෙනවා. චිත්‍රපටි හදන ගමන් දේශපාලනය කරනවා. එක જાතිය වැඩක් කරන්නේ. විවිධ જાතියේ වෙන වෙන වැඩ. ළමයි දාලා කරා මොකද්ද? ලෝකෙ දිගම පෙරහැර. ලෝකෙ ලොකුම ඒවා තමයි කරන්න කැමති. ඊට පස්සේ ලෝකෙ ලොකුම බුදු පිළිම හදනවා. දැන් ලෝකේ නරකම අධ්‍යාපනය තමයි දැන් හදන්නේ. ඒ අධ්‍යාපනය ඇමති ඒකෙහි. මං කියන්නේ පින් සිද්ධ වෙනෝ රටේ මතු පරම්පරාව වෙනුවෙන් එතුමා කන්නංගර මහත්තයා තරමටම නමලිය වෙනෝ කරුණා කළා පරණ රස්සාව කරගෙන ඉන්නවා. ඇත්තට මේ අපේ අධ්‍යාපනයේ හෙන ගහන්න